to our YouTube channel. ඔන්න ඉතින් පොඩි break එකකට පස්සේ අපි ලස්සන vlog එකකින් ඉතින් vlog එක ඉවර වෙනකම්ම බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් ඉතින් සීත පොඩ අඩු වෙලා දැන් මේ ඉන්නේ spring season එක. ඉතින් මම ගොඩක්ම ආස season එක තමයි මේ ස්ප්‍රින් සීසන් එක. මොකද ගස්වල මල් පිපෙන්න ගන්න හින්දා තමයි මම ඒ සීසන් එකට ගොඩක්ම ආස. ඉතින් ඔයාලට මේ පේන මල ඔයාලා දන්නවද? මේ තමයි මිමෝසා. ඉතින් මේ මිමෝසා මල විමන්ස් ඩේ එකට මෙහි අනිවාර්යයෙන්ම gift කරනවා. ඉතින් මේ වගේ ලස්සනට මල් බොකේ එකක් මේ මිමෝසා මලෙන් විතරක් හදලා දෙන්නත් පුළුවන්. ඉතින් හැම සුපර් මාකට් එකකම මේ වගේ මිමෝසාතු ගන්න තියෙනවා. ඒ වගේම තමයි මිමෝසාතු මේ විදියට අත විතරක් දෙන්නත් පුළුවන්. නැත්තම් අපි වෙන මල් එක්කම ලස්සනට මල් බොකේ එකක් හදලා දෙන්නත් පුළුවන්. හැබැයි මිමෝසා කියන මල අනිවාර්යයෙන්ම ඒකට ඇඩ් කරලා තමයි විමන්ස් ඩේ එකට මෙහි gift කරන්නේ. ඉතින් මං ඔයාලට කියවනේ මං ආසම සීසන් එක ස්ප්‍රින් සීසන් එක කියලා. ඉතින් මේ දවස්වල හැමතැනම මල් පිපෙන්න ආරන්න තියෙන්නේ. ඉතින් මම ලස්සන මල් දැක්කොත් අනිවාර්යයෙන්ම වීඩියෝ කරනවා. ඉතින් මේ වගේ ලස්සන චූටි මල් වගේක් අපේ ළඟම තියෙන පාක් එකක තිබ්බ නිසා මම ඒකත් වීඩියෝ කරගත්තා. ඉතින් මං යන හැමතැනම මම මෙන්න මේ වගේ ලස්සනට පිපිච්ච මල් ගස් දැක්කොත් ඒවා අනිවාර්යයෙන්ම වීඩියෝ කරගන්න. නැත්තම් ෆොටෝ එකක් හරි ගහගන්න. ඉතින් මේ කාලෙට ඉස්සෙල්ලම පිපෙන්න ගන්න මල් ಜಾති දෙකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඒවා හරිම ලස්සනයි. ඉතින් අද vlog එකෙන් මම ඔයාලත් එක්ක ස්පෙෂල් දෙයක් ෂෙයා කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එන්නකෝ මාත් එක්ක hair supplement එකක් ගෙදර ඉඳන්ම හදාගන්න. ඉතින් දැන් අපි හදමු 3 ingredients වලින් hair supplement. අපිට ඕන ingredients තමයි black sesame seed, sesame oil, ඒ වගේම මේ පැණි. ඉතින් මේ තුන තමයි අපේ මේ homemade supplement එකට ඕන කරන ingredients තුන. ඉතින් මං ඔයාලට ඉස්සෙල්ලම කියන්නම් මේකෙන් අපිට හම්බෙන benefits. අපේ hair growth එක වැඩි කරනවා වගේම අපේ hair එකේ natural shine එකයි softness එකත් increase කරන්න මේ black sesame seeds වලට පුළුවන්. ඒ වගේම අපේ hormone balance කරන්නත් මේ seeds වලට පුළුවන්. අපේ hair එකට විතරක් නෙමෙයි අපේ skin එක glow එක increase කරන්නත් මේ black sesame seeds අපිට ගොඩාක් help වෙනවා. ඔයාලා මේක හදද්දී black sesame අනිවාර්යෙන් use කරන්න. මොකද white sesame වලට වඩා black sesame වල අපේ hair එකට ඒ වගේම අපේ skin එකට හම්බෙන benefits වැඩි. ඉතින් මුලින්ම අපි ගන්න මේ black sesame ටික පොඩි වෙලාවක් මේ විදිහට pan එකේ බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි ඒක grind කරගන්න ඕන. හැබැයි grind කරගද්දී අපි මේක ගොඩාක් කුඩු වෙන්න grind කරගන්නේ නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි grind කරගන්න ඕනි කියලා. ඉතින් මේ පේන විදිහට පොඩ්ඩක් කෑලි හිටින්න තමයි අපි ඒක grind කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවද චයිනා වල ගොඩක් ආයුර්වේදික් products ඒ වගේම අනිත් hair products, skin products වලට ගොඩාක් use කරන්නේ මේ black sesame seed එක. මොකද මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ white sesame වලට වඩා ගොඩාක් හොඳ benefits මේ black sesame වල තියෙනවා. ඉතින් මම මේ හදන supplement එක මම දැන් හදන්නේ මට සතියකට විතර ඇති වෙන්න. ඉතින් මේ measurements මම දාන්නේ සතියකට විතර ඇති වෙන්න හදන නිසා. ඉතින් ඔයාලට ඊට වඩා හදා ගන්න ඕන නම් චුට්ට මේ measurements වැඩි කරන්න. ඉතින් අපි මේක පාවිච්චි කරන්න ඕනේ fridge එකේ දාලා. ඉතින් ඔයාලා මේක දාද්දී හොඳ සීලින් කන්ටේනර් එකක් use කරන්න. මොකද අපි මේක දවස් ගාණක් තියාගෙනනේ අපි මේක use කරන්නේ. ඉතින් ඒක නිසා අපි හදන මේ supplement එක හොඳ විදිහට අපිට ටික කාලයක් තියාගන්න ඕන නිසා ඒ විදිය හොඳ කන්ටේනර් එකක් අනිවාර්යෙන් ඔයාලා use කරන්න. ඉතින් දැන් මේ අපි හදාගත්ත supplement එක අපි රෑ නින්දට යන්න ඉස්සෙල්ලා තමයි ඒක ගන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට
හොඳ නින්දකුත් හම්බෙන්න. ඉතින් ඔයාලා තව වෙන ඔයාලා ආස නට් ජාතියකුත් මේකට යූස් කරන්න පුළුවන් බ්ලැක් සෙසමිත් එක්ක. ඉතින් ඔයාලත් මේ වගේ එක එක ලේසි විදිහට ගෙදර හදාගන්න පුළුවන් බියුටි ටිප්ස් හොයනවා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද තව ඉස්සරහට අපි ඔයාලත් එක්ක මේ වගේ ලේසි ටිප්ස් ගොඩාක් share කරගන්න තමයි ඉන්නේ. ඉතින් අදට මේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් ලස්සන මේ වගේ තවත් vlog එකකින් එනකන් ඔයාලා හැමෝටම ciao.